මොකයි ප්‍රශ්නය? සිරි සිරි නැගිටින්නකෝ අනේ. මං සුද්ද නිදාන්න ඔයා එන්නවා මේ ගෙදර කාගේද? මං අහන්නේ මේ ගෙදර කාගේද? අයි මේ ගෙදර ඔයාගේ මොකද්ද කියන්නේ ඔයාගේ ඉවරයිනේ. අනේ මේ බොරුවට මගේ ගෙදර කියන්න ඕනේ නැහැ. මේ ගෙදර ඇත්තටම ඔයාගේනේ. මං කසාද බැඳලා ආවට පස්සේ ඔයත් එක්ක මේ ගෙදර හිටියා තමයි. ඒනොට මේ ගෙදර ඔයාගේනේ. ඇයි කියන්නේ ඔයා මේ මෙතන නිදාගෙන ඉන්නේ? කද්ද කියන්නෝ දැන් සිරි මොකද්ද මේකේ තේරුම කියන්නකෝ. මේ ගෙදර ඔයාගේ. ඔයා ඉන්න ඕන මේ ගේ ඇතුලේ. ඒත් ඔයා මේ කනමදයා වගේ බීගෙන ඇවිල්ලා මෙහෙම තැන් තැන් වල නිදාගෙන මිනිස්සෙක් වුණාම බිව්වට කමන්නේ නැහැ සිරි. හැබැයි ඒකට පිළිවෙලක් තියෙන්න ඕනේ. ඔයාට දවසක් මොකද්ද දන්නේ නැහැ, උදේ රෑ දන්නේ නැහැ, කනමදයා වගේ බීගෙන. අනිත් කොයාට මොනවා හරි වුණොත් මම මොකද කරන්නේ? මට ඉන්නවා විතරයි සිරි. මම ඔයාට බොණ්ඩ එපා කියන්නේ නැහැ සිරි. ඔයා බොණ්ඩ. හැබැයි පිළිවෙලක් ඇතුව. සීමාවකට. මම ඊට පස්සේ එහෙම බොන්නේ අම්මට පුරුදු වෙනවා. මම ඊට පස්සේ මොනවා නම් බොන්නේ ටී අකුරෙන් පටන් ගන්න දවස් වලට විතරයි. නේ. ඇඟිල්ලා මට රස තේ එකක් හදන්න. මේ ටී අකුරෙන් පටන් ගන්න දවස් වලට විතරයි ඈ. ඔබ මාගේ සිරිමමය ඔබේ හදේ උත්සාහද ඔබ මා අම්මසි බත් තාම නිදි නැද්ද? චේනගනි නිදාගන්න තිබ්බා. අඩුම තරමේ උදේ වෙච්ච පොරොන්දුව රකින්න පුළුවන් මිනිහෙක් ඉන්නවනේ. නිදාගන්න සදාහටම නිදාගන්න තමයි වෙන්නේ මේ විදිහට. මේ දැන් දෙවවර මං ගෙදරට ආපු එක ප්‍රශ්නේ ඈ උදේට එළිය නිදාගෙන ඉන්නකොට ඇවිල්ලා කියනවා මේ ගිය ඔයාගේ ඇතුළේ නිදාගන්න නැත්තේ කියලා. කොහෙද එළියට ගිහලා ගේ ඇතුළට එනකොට දැන් ඒකත් ඔය ප්‍රශ්නයක්. මොකද්ද මං කරන්න ඕනේ කියලා කියන්නකො. මොකද්ද කරන්න ඕනේ කියලා ඔයාම කියන්නකො. ඔයාම කියන්න. මොකද්ද නෙමෙයි. ඕන තැනකට ඇවිල්ලා ඉන්නවා. මේ සමුසේ මේ ඕන තැනක නිදා ගන්නවා. මං යන්න. වෙලා තියෙන්නේ. තමුසේ බීලා. මන් නෙවෙයිලා ඉන්නේ. මං අහන්නේ කෝ දැන් තමුසේගේ ටී එක. ටියරන්නේ තමුසේනේ පිටිවලද? ඔය ඉතින් තමුසේට කිසි දෙයක් මතක නැහැනේ. දැන් තමුසේ උදේ කිව්වා නේද මීට පස්සේ බොන්නේ ටී අකුරෙන් පටන් ගන්න දවස් වලට විතරයි කියලා. ඈ? යකෝ අද සිකුරාදා. සිකුරාදා කොහෙද බං ටී එකක් තියෙන්නේ? සිකුරාදා පටන් ගන්න F අකුරකින්. ඔක තමයි කියන්නේ. ඔක තමයි ගෑනුන්ගේ අපේ තියෙන වෙනස. අපි බීලා ඉඳියත් අපේ හොඳට ඔළුව වැඩ කරනවා. මට මතකයි මම උදේ පොරොන්දුනා ඔළුව යන තියලා පොරොන්දුනා ටී අකුරෙන් පටන් ගන්න දවස් වල විතරයි බොන්නේ කියලා. මට මතකයි. ඉතින් සිකුරාදා කතාවක් නෑ. තමුසලා ඔක තමයි තමුසලාගේ පොත්ත සුදුනා සර්ව සම්පූර්ණ දන්නවා වගේ නිකන් රටලෝකට පෙන්නුවට දන්නේ නෑනේ. අර සිකුරාදා මේ මොකක් වුණත් අද කියන්නේ ටුඩේ නේ ඔයි. ටුඩේ පටන් ගන්නෙ ටී අකුරේ. නිකන් මේ බූරුවල දඟලලා අර රට්ටු වෙනස් කරලා තුමින්න මෙట్లా ඉන්නවා මම ඔස්සක් දාගෙන ඉන්න. සිරි සිරි
ඔය ජෝගී දැන් හෙටන් නරන් තියාගන්න බෑ. මොකද අද ටුඩේ වගේම තමයි හෙට කියන්නේ ටුමාරෝ. ඒත් තරුණ වෙනවා ලු